Hi guys, good morning. ඉතින් welcome back to යමුදා අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හිතුවා දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා අපේ රට ජීවිතේ රට මොන වගේද වෙන්නේ සහ ඔගොල්ලොත් එක්ක අපි බෙදාගත්තා විශේෂ අපි දන්න දේවල් තොරතුරු කොහොමද වෙන්නේ මොකක්ද කොහොමද වීසා එකක් ඇප්ලයි කරන්නේ වගේ දේවල් තොරතුරු බෙදාගත්තා. ඉතින් යම් කිසි හේතුන් මත ඉතින් අපිත් අපේ පෞද්ගලික ජීවිතේ කාර්ය බහුල වුණා. ඉතින් ඇත්තටම ආයෙත් හිතුවා මේක කරන්න ඉස්සරහට. ඉතින් අද පොඩි ෂෝට් වීඩියෝ එකකින් පටන් ගමු අපි පළවෙනි පිම්ම. ඉතින් අද අපේ නිවාඩු දවස සවුන්දා. මම සතියට දවස් 6ක් වැඩ කරනවා. ඊට පස්සේ දවස් 2ක් නිවාඩු. ඉතින් මගේ වීක්ලි මගේ නිවාඩු දවස චේන්ජ් වෙනවා. අද සවුන්දා අඟහරුවාදා නම් ලබන සුමානේ අඟහරුවාදා බාදදා. ඉතින් නිදාගෙන නැගිට ගමන් අපි ඉතින් අද උදෙන්ම මගේ තරන්නේ වයිෆ්ගේ නිවාඩු දවස අපි දෙන්නම අද ප්ලෑන් කරගෙන ඉන්නේ ලස්සන ෆිල්ම් එකක් බලලා උදේට පොඩි රාමෙන් පාරකුත් කාලා දාල්ලා ලංකාවේ අපේ ටේස්ට් ඔෆ් ඒසියා කඩේට ගිහිල්ලා ලංකාවේ රසට පොඩි කෑමක් කන්න. ඉතින් බලමු අපේ අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. සිතාවා කුස්සිය නම් ගන්න දෙයක් නැහැ. ගණන් ගන්න එපා. ඉතින් මෙන්න තියෙනවා අපේ රාමෙන් එක බුල්ඩක් වතුරටත් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. කට්ටිය හැමෝම ගන්න ගැම්බි කෑමක් ඉතින්. මේක රියාල් වලින් ගත්තොත් රියාල් 7ක් හරි 8ක් හරි වෙන එකක්. පැකට් 5ක් ගන්න මුල රියාල් 35යි. ඒක රියාල් 35 කියන්නේ ලංකාවේ වලින් රුපියල් 3200ක් වගේ. එක පැකට් එකක් ගත්තොත් රියාල් 7යි නම් කියන්නේ නමවරක් හත කීයද? නමවරක් 35යි 54යි 6යි 60යි 63ක් වගේ. ඉතින් මේකට මීට වැඩි ලොකු රාස්පානක් ගන්න ඕනේ. මොකද අපි පැකට් දෙකක් හදන නිසා. හැබැයි අපි ගාව මේක තමයි මේ වෙලාවේ තිබ්බේ. අනිත් දෙකේ කෑම හදලා තිබ්බේ. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ කට්ටිය. ඉතින් අපි ගාව ඊ හදපු චිකන් එකකුත් තිබ්බා. අපි ඒක රත් කරගන්නයි යන්නේ රාමෙන් එකත් එක්ක කන්න. ඉතින් රට ජීවිතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. රට ජීවිතේ දෙන්නම වැඩට යනවා, මාත් යනවා, වයිෆුත් වැඩට යනවා. ඉතින් ෆ්‍රිජ් එකයි මයික්‍රෝවේව් එකයි කියන්නේ රට මිනිස්සෙක්ට නැතුම බැරි ආයුධයක් වගේ දෙයක්. ඉතින් මොනා කරන්නද? ලංකාවේ ගෙදර ඉන්දියා වගේ නෑ. ඉතින් කොච්චර හම්බ කරත් ඒක සෝස් දෙක තියෙනවා. මේක දාන්න ඕනේ. අපේ බ්‍රෙක්ෆාස්ට් එක. චිකන් නැති රත් වෙන ගමන් තියෙන්නේ. අපේ රාමෙන් එකත් තැම්බෙන ගමන් තියෙන්නේ. සෝස් දෙක දාගෙන ඉන්නේ අපේ වයිෆ් තමයි හදන්නේ.
soya sauce එක දාගත්තා. අය වීඩියෝස් එක කරනවා මේ chicken එක හදනවා රහයි. චීගාර. fresh milk. ඔව්. Press the backs of our hands together. It's still wet, so the ink should transfer. Meet me at the side. ඒක sauce ඔක්කොම දාලා mix වෙනවා. ඉතින් මේකේ මේ දැන් ඔයගොල්ලන් පේනදී වතුර ගතිය ටිකක් වැඩි. මේක අර සාමාන්‍යයෙන් කට්ටිය කැමති ඉතින් අර සුප් එක වගේ තියෙනවට අපි දෙන්නම කැමති නැහැ. එහෙම තියෙනවට අපි දෙන්නම කැමති සුප් එක ලාවට තියෙන්න ඕනේ. ඒක නිකන් අර thickness එකට වගේ. තව චූට්ටක් මේක වතුර ගතිය අඩු නම් අපේ ටේස්ට් එකට තමයි සෙට් කරන්නේ. Что в итоге раса ramen chicken දාන මේකට දාගත්තා. ඔන්න ඉතින් අපේ අද උදේ කෑම වේල තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේකත් අරගෙන යමු ලස්සන ෆිල්ම් එකක් බලලා අපි නිමාඩු දවස ගත කරන්න. ෆිල්ම් එක බලාගෙන අපි යමු උදේ කෑම කන්ට. ඔන්න ඉතින් අපි ආවා අපේ කෑම එකත් අරගෙන අපේ රාමෙන් එක සහ අපේ චිකන් එකත් සමග මූවී එකක් බලන්න. ඉතින් මේක තමයි අපේ නිමාඩු දවස පටන් ගන්නෙ උදේ වරුව. දැන් වෙලාව හරියටම 10:58යි. එහෙනම් හැමෝටම good bye කියනවා. අපි ආයෙත් දවසක හම්බ වෙමු ලස්සන වීඩියෝ එකකින්.